අද දවසේ අපි බලා ගන්න යන්නේ සුභාරංචි පොත්වල යේසුස් කියන මාතෘකාවේ යේසුස් සහ මෝසෙස් කියන මාතෘකාව. උපමාතෘකාව. නේද? සබ් හෙඩින්. එතකොට යේසුස් සහ මෝසෙස්. දැන් යේසුස් සහ මෝසෙස් කියලා කිව්වම අනු මාතෘකාවක්. එතකොට මේ යේසුස් සහ මෝසෙස් කියලා කිව්වම අපිට ඒක ඉගෙන ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේටයි මෝසෙස්ටයි තියෙන සමානකම් සහ වෙනස්කම් කියලා එකක් අපිට ඉගෙන ගන්න පුළුවන්. බලන්න යේසුස් වහන්සේ ඉපදින කොටත් පොඩි දරුවන් මැරුවා. මෝසෙස් ඉපදින කොටත් අවුරුදු දෙකට අඩු ළමයින්ව මැරුවා. නේද? යේසුස් වහන්සේටත් ප්‍රොෆේතවරයෙක් කියලා කියවෙනවා. මෝසෙස්ටත් ප්‍රොෆේතවරයෙක් කියලා කියවෙනවා. ඒ ඒ වගේ යේසුස් වහන්සේටයි මෝසෙස්පයි සම්බන්ධ කරලා ඒ දෙන්න අතර තියෙන සමානකම් සහ වෙනස්කම් ගැන අපි කතා කරන්න පුළුවන්. ඒක එක විදියක්. තව විදියක් තමයි අපි තව මේකට පස්සේ අපි ඉගෙන ගන්න යන්නා වූ පාඨමාලාව තමයි හෙබ්‍රේය පොතේ යේසුස් වහන්සේ කියන එක. දැන් අපි බලන්නේ සුභාරංචි පොත්වල යේසුස්නේ. අපි තව බලා ගන්න යනවා හෙබ්‍රේය පොතේ යේසුස් වහන්සේ. එතකොට අපි ඉගෙන ගන්න යනවා මෝසෙස් කරපු සේවයටයි යේසුස් වහන්සේ කරපු සේවයටයි තියෙන වෙනස. මෝසෙස්ගේ සේවයටයි යේසුස් වහන්සේගේ සේවයටයි තියෙන වෙනස. ඒක තව විදියක්. දෙවෙනි විදිය. හැබැයි අද අපි බලා ගන්න යන්නේ තුන්වෙනි විදිය ක්‍රමය නැත්නම් විදිය. ඒක තමයි සුභාරංචි පොත්වල මේ යේසුස් සහ මෝසෙස් ඒ දෙන්න අතර එක පදයක් පදනම් කරගෙන තමයි බලන්න යන්නේ. ඒ පදය තමයි අපි මම දැන් කියන්නම්. මේ යේසුස් සමාවෙන්න යේසුස් සහ ක්‍රිස්තුස් නෙමෙයි යේසුස් සහ මෝසෙස්. යේසුස් සහ මෝසෙස් කියන මාතෘකාවෙන් අපි බලා ගන්න යන්නේ එක පදයක්. ඒක තමයි යොහාන් 1:17. ඒ පදේ පොඩ අපි පෙරලලා කියවමු. යොහාන් 1:17 පොඩක් පෙරලලා කියවමු. ස්ක්‍රීන් එක පේනවයි කියලා මං හිතනවා. යොහාන් 1:17 මෙන්න මේම දෙයක් තියෙනවා. මාක් නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරන කොටගෙනද ගෙන සාදන ලද්දේය. ව්‍යවස්ථාව මෝසෙස් කරන කොටගෙන සාදන ලද්දේය. අනුග්‍රහයද සත්‍යයේද පැමිණුනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙනය. මෙන්න මේ පදය තමයි අපේ පදනම. අද පාඩමට පදනම මෙන්න මේ පදය. කියන්නේ මෝසෙස් තුළින් තමයි ව්‍යවස්ථාව ලැබුණේ. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපිට ලැබී තිබෙන්නේ මොනවාද? අනුග්‍රහය සහ සත්‍යය. ඉතින් අද අපි අවධාරණය කරන්න යන්නේ මේ ව්‍යවස්ථාව සහ අනුග්‍රහය කියන මාතෘකාව. ඉතින් මෝසෙස් තුළින් ව්‍යවස්ථාව ආවා, යේසුස් වහන්සේ තුළින් අනුග්‍රහය ආවා. මේ දෙක තමයි අපි අද බලන්නට යන්නේ. ඉතින් මෝසෙස්ගේ ව්‍යවස්ථාව සහ යේසුස් වහන්සේගෙන් පැමිණුණු ඒ අනුග්‍රහය සහ සත්‍යය යන දෙකේ සංසන්දනයක් අපි බලමු මුලින්ම. දැන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව අපි බැලුවාම පාපය පෙන්වා දෙයි. දැන් ව්‍යවස්ථාවක් තියෙන නිසා තමයි පාපය මොකද්ද කියන එක අපි දන්නේ. බලන්න රෝම 7:7 මොනවද කියන්නේ කියලා. රෝම 7:7 මොනවද කියන්නේ බලන්න. පෙරලා ගත්තද? මේ බයිබල් ස්ටඩි කරන බයිබලයක් අතේ තියෙන එක නෝට් පොතක් අතේ තියෙන එක හොඳයි. බලන්න මේ 7:7 නමුත් ව්‍යවස්ථාවෙන් දැන නොගත්තා නම් පාපය කුමක්දැයි මා නොදැන සිටිනවා ඇත. ව්‍යවස්ථාවෙන් දැන නොගත්තා නම් පාපය කුමක්දැයි මා නොදැන සිටිනවා ඇත. ඒ කියන්නේ ව්‍යවස්ථාවෙන් මම දැනගත්තේ නැත්තම් මේක පාපයයි කියන එක මම දන්නේ නැහැ. මක් නිසාද? තණ්හා එහෙම නැත්තම් තෘෂ්ණාව කියලා කියන්න පුළුවන්. තණ්හා නොවන්නයි ව්‍යවස්ථාවෙහි කියා තිබුණ නම් තණ්හාව
කුමක්දැයි මා විසින් නොදැන සිටිනවා ඇත. තණ්හා නොවෙන්නැයි ව්‍යවස්ථාවෙහි කියා නොතිබුණා නම් තණ්හාව කුමක්දැයි මා විසින් නොදැන සිටිනවා ඇත. ඒ කියන්නේ ව්‍යවස්ථාවේ කියලා තිබුණ නැත්නම් තණ්හා වෙන්න එපා කියලා. මම දන්නේ නැහැ තණ්හා වීම පාපයක් කියන එක. නේද? ඒක තමයි අදහස. ඉතින් ව්‍යවස්ථාවේ යම් කිසි දෙයක් කරන්න එපයි කියලා තියෙන නිසා තමයි අපි දැනගන්නේ මේක පාපයක් කියලා. ඉතින් පාපය කුමක්ද කියලා පෙන්වා දීම පමණයි මේ ව්‍යවස්ථාව තුළින් වෙන්නේ. ව්‍යවස්ථාවට බෑ අපේ පාපය නැති කරන්න, ඉවත් කරන්න, නැත්නම් පහ කරන්නට බෑ. හැබැයි අලුත් ගිවිසුමේ අපි බලනවා යේසුස් වහන්සේ ඉපදුණු වෙලේ මතේ 1:21 අන්න එහෙම තමයි කියවුනේ. මොනවද කියවුනේ? මතේ 1:21 මොනවද කියවුනේ? ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේය. එහෙම නැත්නම් අපි තව පදයක් බලමු. යොහාන 1:29. යොහාන 1:29. අන්න පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ පැටල පැටියානෝ. ඉතින් පාපය දුරු කරන්න නැත්නම් අහක් කරන්න පහ කරන්න පුළුවන් යේසුස් වහන්සේගේ අනුග්‍රහයට තමයි. ව්‍යවස්ථාවට බෑ. අන්න ඒ වගේ තමයි ව්‍යවස්ථාවට පුළුවන් දඬුවම් දෙන්න විතරයි. ද්විතීය කතාව 27:26 හැටියට ව්‍යවස්ථාව තියෙන්නේ දඬුවම් දෙන්න විතරයි. මේ පාපයක් වුණාද ඒකට මෙන්න මේ දඬුවම දෙන්න ඕන. හැබැයි මාක් 2 සහ ලූක් 7 අපි දකිනවා යේසුස් වහන්සේ සමාව දෙනවා. පව්කාරයන්ට සමාව දෙනවා. දැන් පරණ ගිවිසුමේ ව්‍යවස්ථාව තුල සමාව දීමක් කියලා දෙයක් නැහැ. හැබැයි දැන් යේසුස් වහන්සේ තුල තියෙන අනුග්‍රහය කරන කොටගෙන අපිට සමාව දීමක් තියෙනවා. ඉතින් ව්‍යවස්ථාව දඬුවම් කරනවා යේසුස් වහන්සේ අනුග්‍රහය තමයි සමාව දෙන්නේ. ව්‍යවස්ථාවේ හැටියට පූජකයන්ට පමණයි දෙවියන් වහන්සේ ළඟට දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න පුළුවන්. පූජකයන්ට පමණයි. හැබැයි අනුග්‍රහය කාලය තුල යේසුස් වහන්සේගේ අනුග්‍රහය තුල අපිට අපි සියලු දෙනාට කවරෙක් හෝ වුණත් නේද? කවරෙක් හෝ වුණත් කවුරු වුණත් කොහේ හිටියත් මොන වගේ කෙනෙක් වුණත් හැමෝම එන්න කියලා තමයි දෙවියන් වහන්සේ කැඳවන්නේ. මතේ 11:28 ඔක්කොම කටපාඩම් දන්නව නේද ඒක? මතේ 11:28 කටපාඩමින් දන්නවද? 28 වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි අන්න ඒ වචනේ සියල්ලෙනි මා වෙතට වරෙල්ලා අන්න ඒව තමයි යේසුස් වහන්සේ කැඳවන්නේ කවුරු වුණත් කොහේ හිටියත් මොන වගේ කෙනෙක් වුණත් මා වෙතට එන්න කියන තමයි යේසුස් වහන්සේ අනුග්‍රහය කැඳවන්නේ පූජකයන්ට පමණක් නෙමෙයි ඕනම කෙනෙකුට ඕනම වේලාවක ඕනම තැනකදී දෙවියන් වහන්සේ ළඟට යන්නට පුළුවන් යේසුස් වහන්සේ අනුග්‍රහය තුලින් මෝසෙස්ගේ ව්‍යවස්ථාව හරි බරයි. මතේ 23:4 අන්න ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ නුඹලාට උසුලා ගන්න බැරි බර මේ අය පිට පටවන්නේ ඇයි කියලා අහනවා. ඔව්හු උසුලන්ට අමාරු මහත් බර. ඔව්හු උසුලන්ට අමාරු මහත් බර බැඳ මිනිසයන්ගේ කරෙත් තබති. නමුත් tamunගේ ඇඟිල්ලක්වත් ඒවට තවන්න කැමති නොවේති. ඉතින් මේ ව්‍යවස්ථාව කියන එක මහා බරක්. හැබැයි නැවතත් මතේ 11:28 29 30 වැනි පදවල යේසුස් වහන්සේ කියන්නේ මොකද්ද? මා වෙතට එන්න මම ඔබලාට මොනවාද? සහනය නැත්නම් විශ්‍රාමය නේද? රෙස්ට් සහනය නැත්නම් විශ්‍රාමය රෙස්ට් දෙනවයි කියලා කියනවා. ඉතින් ඒකෙන් තමයි විවේකයේ දෙන්නේ. අනුග්‍රහයෙන් තමයි අපිට විවේකය. අපිට කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. බර උසුලන් ඉන්න ඕනේ නැහැ. ව්‍යවස්ථාව කියන එක හරි බර වැඩක්. ඒක හරි බරයි. ව්‍යවස්ථාවේ හැටියට කරන්නා තමයි ජීවත් වෙන්නේ. ව්‍යවස්ථාවේ හැටියට ඒ ව්‍යවස්ථාවේ පිළිපදින එක්කෙනා.
ඒක ඒ විදියට ඇසිරෙන එක්කෙනා. ඒකේ කියලා තියෙන විදියට කරන්නා ඒවාවෙන් ජීවත් වෙයි. ඒක හරියට පිළිපැද්දොත් ඔහු ජීවත් වෙයි. හැබැයි කිසි කෙනෙකුට ඒක සම්පූර්ණයෙන් ඉෂ්ට කරන්න බෑ. කිසි කෙනෙකුට ඒක සම්පූර්ණයෙන් ඉෂ්ට කරන්න බෑ. නේද? ඒක අපි ඒක බරක් කියලා කියන්නේ. ඉතින් ඒක කරන්නා ඒකෙන් ජීවත් වෙයි. හැබැයි යේසුස් වහන්සේ අනුග්‍රහය මොනවද කියන්නේ? අදහා ගන්නා ජීවත් වෙයි. යම් කිසි කෙනෙක් අදහා ගන්නවද ඔහුට සදාකාල ජීවනය තිබේ. ඉතින් අද අපි යමක් කරලා නෙමෙයි දෙවියන් වහන්සේගෙන් පිළිගැනීම ලබන්නේ. දෙවියන් වහන්සේ අපිව පිළිගන්නේ අපි කරන ක්‍රියාවන් වලින් නෙමෙයි. අපි උන්වහන්සේ විශ්වාස කරනවද? උන්වහන්සේව අදහා ගන්නවද? උන්වහන්සේ විතරයි එකම දෙවියන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකෙට ආවේ මගේ පාපවල දඬුවම ගෙවන්නයි. උන්වහන්සේ කුරුසියේදී මැරුණේ මගේ පාපයේ දඬුවම නිසායි. උන්වහන්සේ නැවත නැගිටලා අද ජීවමානව ඉන්නවා. උන්වහන්සේගෙන් සමාව ඉල්ලගත්තොත් උන්වහන්සේ මට සමාව දෙනවයි කියන එක මං ඇදහෙව්වොත් මම විශ්වාස කරොත් අන්න මට ජීවනය ලැබෙනවා. උන්වහන්සේ කුරුසියේදී මගේ පාපය පහ කරා නැවත නැගිට්ටා කියන එක මං විශ්වාස කරද්දී අදහද්දී උන්වහන්සේ මාව පිළිගෙන මට සදාකාල ජීවනය දෙනවා. ඉතින් අද අපි කරන්න ඕනේ අපේ පුණ්‍ය කර්ම අපේ කුසල් අපේ හොඳ වැඩ ගැන නෙමෙයි අපි පාරට්ටු කරගන්නේ. අපි අපේ හොඳ වැඩ නිසා නෙමෙයි දෙවියන් වහන්සේ අපිව අද පිළිගන්නේ. දෙවියන් වහන්සේ අපි පිළිගන්නේ උන්වහන්සේ අදහන්න නිසා. ඇදහිීම නිසායි. ඉතින් ව්‍යවස්ථාවේ හැටියට ඒක කරන්නා ජීවිතෙයි. හැබැයි යේසුස් වහන්සේ අනුග්‍රහය තුළ උන්වහන්සේ අදහා ගන්න ජීවත් වෙයි. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට කියන්නේ පරණ ගිවිසුම කියලා. ඒකට හේතුව දැන් අලුත් ගිවිසුමක් පැමිණ සිටින්නේ. තිබෙන්නේ. දැන් අලුත් ගිවිසුමක් පැමිණ තිබෙන්නේ. ඒසක තමයි යේසුස් වහන්සේගේ රුධිරයෙන් සෑදුණු අලුත් ගිවිසුම. ඉතින් මතේ 26 28 උන්වහන්සේ කිව්වේ ඒකයි. නේද? අපි ඒක පොඩ්ඩක් පෙරලලා බලමු. මතේ 26 28 මේක පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගිවිසුමේ මාගේ ලේය. අලුත් ගිවිසුමේ මාගේ ලේය. ඉතින් අලුත් ගිවිසුමක්. යේසුස් වහන්සේ ලේ කරන කොටගෙන දැන් අලුත් ගිවිසුමක්. පරණ ගිවිසුම නෙමෙයි. පරණ ගිවිසුම ඇරියට ව්‍යවස්ථාව පිළිපදින්න ජීවත් වෙයි. අලුත් ගිවිසුමේදී උන්වහන්සේගේ රුධිරය කරන කොටගෙන තමයි අපිට මේ දෙවියන් වහන්සේ අපිව බාර ගන්න. ඒක අලුත් ගිවිසුමක්. ඉතින් අපි අලුත් ගිවිසුමට යටත් අය. පරණ ගිවිසුමට යටත් අය නෙමෙයි. ඉතින් අලුත් ගිවිසුමක් ආපු නිසා පරණ ගිවිසුම දැන් අහෝසි කරලා තියෙනවා. අලුත් ගිවිසුමක් තිබෙන නිසා පරණ ගිවිසුම දැන් අහෝසි කරලා තියෙනවා. මේක වැදගත් දෙයක්. පරණ ගිවිසුමේ මේ ව්‍යවස්ථාව ඊශ්‍රායල් වරුන්ට පමණක් දීපු දෙයක්. ඒක ඊශ්‍රායල් වරුන්ට පමණයි. ඒක ඊශ්‍රායල් වරුන්ට පමණයි. අලුත් ගිවිසුම තමයි ලොව සියලු ජනතාවට දී තිබෙන්නේ. ලොව සියලු ජනතාවට දීලා තියෙන්නේ මේ අලුත් ගිවිසුම. මේ ඊශ්‍රායල් මේ දසපනත තියෙන ඊශ්‍රායල් ජනතාවට විතරයි. දැන් අද අපි දසපනත පවත්වන්න උවමනා නැහැ. ඒක පොඩ්ඩක් බලන්න ද්විතීය කතාව 5:1 කියන්නේ කාටද කියලා. පෙරලන්න බලන්න. ද්විතීය කතාව 5:1 මෝසෙස් සියලු ඊශ්‍රායල් වරුන් කැඳවා. සියලු ඊශ්‍රායල් වරුන් කැඳවා තමයි උන්ට කතා කොට කියන්නේ. එම්බා ඊශ්‍රායල් වරුනි. අද නුඹලා අසාගෙන සිටියේදී මා කියන පනද්ද විනිශ්චයවල්ද අසාපල්. ඉතින් ඒවා දුන්නේ ඊශ්‍රායල් වරුන්ට. අපට මුළු ලෝකෙටම දුන්නේ නැහැ. අනිත් සියලු ජාතීන්ට දුන්නේ නැහැ. ඒක දුන්නේ ඊශ්‍රායල් වරුන්ට පමණයි. නේද? එතකොට ඒක මතක තියාගන්න ඕනේ. අද අපි දසපනත පවත්වන්න උවමනා නැහැ. අද අපි පවත්වන්නේ දසපනත නෙමෙයි.
අද අපි දසපනත පවත්වන්න ඕනේ කියලා ඉන්නවනම් ඒ ව්‍යවස්ථාවේ තියෙන සියලු නීති රීති පිළිපදින්න ඕන. අපි දසපනත පදින්න කැමති නම් ඒක තියෙන සියලුම නීති රීති හැම එකක්ම අපි ඒ විදිහටම පාවිච්චි කරන්න ඕනේ. ඒ විදිහටම කරන්න ඕනේ. දැන් අපිට කැමති නීති රීති ටික විතරක් අපි පිළිපැදලා අනිත් ටික අතරින්න බෑ. ව්‍යවස්ථාව පිළිපදිනවා නම් ඒක තියෙන සියලුම නීති රීති පිළිපදින්නට ඕනේ. අද අපි ඒම කරන්නේ අපිට කැමති ටික විතරක් අපි කරනවායි කියලා හිතාගෙන ඉන්නවා. එහෙම කරන්න උවමනාවක් නැහැ. ඒකයි මං කියන්නේ. අලුත් ගිවිසුමේ හැටියට මේ දසපනත දී තිබෙන්නේ ඊශ්‍රායල් වරුන්ට පමණයි. යේසුස් වහන්සේ අනුග්‍රහය දීලා තියෙන්නේ ලොව සියලු ජනතාවට. ලොව සියලු ජනතාවටම තමයි මේ අනුග්‍රහය දීලා තියෙන්නේ. එතකොට දැන් අපිට නීති රීති නැද්ද? අපිට කැමති විදියට ජීවත් වෙන්න පුළුවන්ද? නේද? දැන් දසපනති මොනවද තියෙන්නේ? අපි සාමාන්‍යයෙන් කියනවා නම් සරලව කියනවා නම් මිනි නොමරව නේද? කාම මිත්‍යාචාර නොකරව, බොරු නොකියව, හොසරකම් නොකරව ඒවනේ. ඉතින් ඒවා අපිට කරන්න පුළුවන්ද? දසපනත පවත්වන්න ඕනේ නැත්නම් ඒවා කරන්න පුළුවන්. එහෙම නෙමෙයි. ඒක මම ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්නන්නම් මොකක්ද වෙන්නේ කියලා. දැන් අපි දසපනත පවත්වන්නේ නැහැ කියලා කියන්නේ දැන් පරණ ගිවිසුමේ ඊශ්‍රායල් වරුන්ට දීලා තිබුණ නීති රීති අපි පවත්වන්න කිසි උවමනාවක් නැහැ. ඒ ව්‍යවස්ථාව ඒ ව්‍යවස්ථාව අපිට නෙමෙයි කියන එක අපි හිතා ගන්න ඕනේ. අපි තාහුරු කරගන්න හිතෙන් හරියටම නිශ්චිතවම දැනගන්න ඕනේ මේ ව්‍යවස්ථාව අපිට නෙමෙයි. ඒක ඊශ්‍රායල් වරුන්ට දීපු එක. අද අපි ඉන්නේ යේසුස් වහන්සේගේ අනුග්‍රහයේ යට. අනුග්‍රහයේ යට. ඒක අපිට සමාව දෙනවා, පාපය ඉවත් කරනවා, සියලු දෙනා කැඳවනවා, අපිට විවේකය දෙනවා. අපිට අපි ඇදහෙව්වොත් පමණක් ඇති. අන්න ඒ ටික අපි මතක තියාගන්න ඕනේ. අද අපි ඉන්නේ යේසුස් වහන්සේගේ අනුග්‍රහයේ යට. නීති රීති වලට වහල්ලු විදියට නෙමෙයි අද අපි ජීවත් වෙන්නේ. උන්වහන්සේගේ අනුග්‍රහය තුළ, උන්වහන්සේගේ සත්‍යය තුළ තමයි අද අපි ජීවත් වෙන්නේ. ඉතින් මේක තමයි සංසන්දනයක් අපි කරේ මේ ව්‍යවස්ථාව සහ අනුග්‍රහය කියන එකට. මෝසෙස්ගේ ව්‍යවස්ථාවටයි යේසුස් වහන්සේගේ අනුග්‍රහයටයි තියෙන සංසන්දනයක් අපි මේ කරේ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? අපි ඊළඟ ස්ලයිඩ් එකට යන්න කලින් මේකෙදි අහන්න ඕන ප්‍රශ්නයක් කාට හරි තියෙනවද? තේරුම් නැති දෙයක් තියෙනවද? යලි කියන්න ඕන දෙයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊළඟ ස්ලයිඩ් එකේ අපි තියෙනවා මේ ව්‍යවස්ථාව පිළිබඳව යේසුස් වහන්සේ ඉගැන්වූ දේ මොනවාද? මේ ව්‍යවස්ථාව ගැන යේසුස් වහන්සේ අපිට මොනවද උගන්වලා තියෙන්නේ? මෙන්න මේක වැදගත්. අලුත් ගිවිසුම පොඩ්ඩක් කියවලා පුරුදු අයට කියන්න පුළුවන්ද මේ උඩ මං ලියලා තියෙන මේ වගන්තිය කී බව නුඹලා අසා තිබේ. එහෙම නැත්නම් පූර්වකයන්ට කීති බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි. කියන එක මොන පොතේ මොන පරිච්ඡේදයේද තියෙන්නේ කියලා කාට හරි මතක් වෙනවද? මේම කියලා තිබුණා. හැබැයි මම නුඹලාට මේම කියන්නේ කියන එක කාට හරි හිතා ගන්න පුළුවන්ද? මේ වගේ කීප එකම පරිච්ඡේදයේ කීප තැනක පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි කියන එක මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ කීප තැනකම කියලා තියෙනවා. දැන් මතෙව් 5 වෙනි පරිච්ඡේදයට පොඩ්ඩක් පෙරලා ගන්න. 21 අපි බැලුවොත් මෙන්න මෙතන තියෙනවා.
පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. මෙතන කී බව කියලා දෙපාරක් වැදලා තියෙන එක ප්‍රින්ටිං මිස්ටේක් එකක්. ටයිපිං මිස්ටේක් එකක්. පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි. ඒකෙන් අදහස් කරන්නේ පරණ ගිවිසුම් කාලයේ මෙන්න මේව තිබුණා. හැබැයි දැන් මම නුඹලාට කියන්නේ මෙන්න මේවා. ඒකෙන් කරන්නේ ඉස්සර තිබුණේ දේවල් අහෝසි කිරීමක් නෙමෙයි දෙවියන් වහන්සේ කරන්නේ. ඉස්සර තිබුණේ දේවල් වැඩක් නෑ කියලා කිව්වා නෙමෙයි. යේසුස් වහන්සේ මෙතන කියන්නේ ඉස්සර මේව තිබුණා. හැබැයි දැන් ඔබලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විදියට. නිකම්ම නීති රීති පිළිපදින්නා වූ අය විදියට නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ නුඹලා තුළ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේවල්. මෙන්න මේම සිටින්න ඕනේ කියන එක තමයි කියන්නේ. දැන් මේ මත්තේ 5 වෙනි පරිච්ඡේදයේ කීප තැනකදී මෙන්න මේ වගේ කියනවා. ඒකේ පළවෙනි එක තමයි මේ 21 සහ 22 පද. මතේ 5යි 21 22 වෙනි පදවල බලන්න 22 මොනවද කියන්නේ? තමාගේ සහෝදරයා සමග කෝප වෙන කවරෙක් නමුත් විනිශ්චයට සුදුසෙක් වන්නේය. පරණ ගිවිසුමේ මොනවද කිව්වේ? මිනි මරණ කවරෙක් නමුත් විනිශ්චයට සුදුසෙක්. නේද? මිනි නොමරව මිනි මරණ කවරෙක් නමුත් විනිශ්චයට සුදුසෙක්කයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි තමාගේ සහෝදරයා සමග කෝප වෙන කවරෙක් නමුත් විනිශ්චයට සුදුසෙක්. ඒ කියන්නේ දැන් දෙවියන් වහන්සේ අපේ ස්ටෑන්ඩඩ් එක, ඒ කියන්නේ යේසුස් වහන්සේ අපේ ස්ටෑන්ඩඩ් එක පොඩ්ඩක් වැඩි කරලා තියෙන්නේ. දැන් අපිට සහෝදරයෙක් එක තරහා වුණාම දැන් ව්‍යවස්ථාව කියලා දෙනවා මිනි නොමරව කියලා. එතකොට මිනි මැරුවොත් මට දඬුවම් ලැබෙනවා. ඒ නිසා මං කෝපේ හිත ඇතුලේ තියාගෙන ඉන්නවා. හිත ඇතුලේ කෝප වෙලා තරහ වෙලා හිත ඇතුලේ බැන නේද? වෛරය හිතේ තියාගෙන මම ඉන්නවා. හැබැයි දැන් අර නීතිය නිසා මිනි නොමරව කියන නීතිය නිසා මරන්නේ නැහැ. හැබැයි හිත ඇතුලේ තරහ තියෙනවා. එතකොට ව්‍යවස්ථාවේ හැටියට මම ධර්මිෂ්ඨ කෙනෙක්. ඇයි? මම මැරුවේ නෑනේ. සහෝදරයා මැරුවේ නෑනේ. පීයෙන් යන්නේ නෑනේ. නේද? හැබැයි හිත ඇතුලේ තරහ තියෙනවා. එතකොට දෙවියන් වහන්සේ අපිව අන්න ඒ වගේ අයව සිටීමට දෙවියන් වහන්සේ කැමති නෑ. නිකන් නීතිය තියෙන හින්දා අපි නොකර සිට හිත ඇතුලේ තරහ තියන් ඉන්නවට නෙමෙයි දෙවියන් වහන්සේ කැමති වෙන්නේ. දෙවියන් වහන්සේ අපේ බලාපොරොත්තු වෙන්නේ අපේ හිත. උන්වහන්සේ අපේ හිත කියවනවනේ, හිත දන්නවනේ. උන්වහන්සේට වැදගත් වෙන්නේ අපේ හිත. එතකොට තව පියවරක්, තව අඩියක් ඉස්සරහට ගිහිල්ලා දේවේශ ස්වාමීන් කියනවා ඉස්සර කියලා තිබුණේ මිනි නොමරව කියලා. හැබැයි මම දැන් උගලාට කියනවා හිතේ තරහක් තියාගත්තත් නුඹලා මිනි මැරුවා හා සමානව විනිශ්චයට සුදුසුකාරයන් වෙනවා. නේද? මිනි මැරුවේ නැති වුණත් පීයෙන් අරගෙන ඇන්නේ නැති වුණත් හිතේ තරහ තියාගත්තොත් සහෝදරයා සමග කෝප වෙනවා නම් ඔයා මිනි මැරුවා හා සමාන කෙනෙක් වෙනවා. ඒකට බලන්න අපේ ප්‍රමීතිය ඉහළට ගෙනියලා තියෙන්නේ. ප්‍රමීතිය ඉහළට ගෙනියලා තියෙන්නේ. නේද? ඉතින් නික්මයම 20:13 තමයි අර මිනි නොමරව කියන පනත තියෙන්නේ. ඉතින් මතේ 21 5 21 22 පදවල කියන්නේ මොකද? කෝපවන්න මිනි මරන්න හා සමාන වෙනවා. ඉතින් කෝපය සහ මිනි මැරුම. මේ වගේ ව්‍යවස්ථාව පිළිබඳ යේසුස් වහන්සේ ව්‍යවස්ථාව තුලින් දෙවියන් වහන්සේ මිනිස්යාගෙන් බලාපොරොත්තු වෙච්ච දේ මොකක්ද කියන එක මේ මතේ 5 වෙනි පරිච්ඡේදයේ පෙන්눔 කරලා දෙනවා. ඒ වගේ තව දෙයක් තමයි මේ තෘෂ්ණාව නැත්තම් තණ්හාව. තණ්හා නොවෙන්න එපා නැත්තම් තෘෂ්ණාවෙන් එපා ආශා නොවෙන්න කියන එක. අනුන්ගේ දේවල් වලට ආශා වෙන්න එපා කියන පනතක් තිබ්බා නික්මයාම 20:14. අපි ඒක පොඩ්ඩක් බලමු. 20:14 මොකද්ද? නික්මයාම 20:14 තිබුණු ඒක තමයි දසපන. නික්මයාම 20 තමයි දසපනත තියෙන්නේ නේද? හරි. හා 20:14 තියෙනවා මේ කාම මිත්‍යාචාර නොකරව.
ඒවකම අසල්වැසියාගේ ගෙට ආශා නොව තාගේ අසල්වැසියාගේ භාර්යාවත් ඔහුගේ වැඩකාරවන්පත් ඔහුගේ වැඩකාරිටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටලුවාටවත් තාගේ අසල්වැසියා කිසි දෙයකටවත් ආශා නොවැන්. ඉතින් එහෙම කියලා තිබ්බා. දැන් අලුත් ගිවිසුමේ මොකද්ද යේසුස් වහන්සේ කියන්නේ මතේ පහේ මොකද්ද කියන්නේ? මෙන්න පරණ ගිවිසුමේ කාම මිත්‍යාචාර නොකරව කියලා තිබුණා. මතේ 5:27. නේද? කියන්නේ මොකද්ද? කාම මිත්‍යාචාර නොකරවයි කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නමුත් ඒ වෙලේම ඇය සමග සිතින් කාම මිත්‍යාචාර කළේය. නේද? අපි බලාත්කාරකම් කරන්න නැතුව ඉන්නවා ඇති පාරේ යනකොට. හැබැයි එක්කෙනෙක් දිහා අපි වැරදි ඇසකින් බැලුවොත් හරි හිත ඇතුලෙන් ඒක කරලා ඉවරයි කියන එක තමයි යේසුස් වහන්සේ කියන්නේ. එතකොට විවස්ථා හැටියට මම ඒකෙන් වැරකී සිටියාට දෙවියන් වහන්සේ ඉදිරියේ මගේ හිත ඇතුලෙන් පාපය කරලා. ඒකට අපේ ප්‍රමීතිය තව අඩියක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒක දෙවියන් වහන්සේ අපිත් තුළ බලාපොරොත්තු වෙන්නේ නිකන් නීතිගරුකව ඉන්නවාට නෙමෙයි. නීතියට බයෙන් නේද? ව්‍යවස්ථාව පිළිපදිනවා නෙමෙයි. නීති රීති පිළිපදිනවා නෙමෙයි දෙවියන් වහන්සේ අපේ බලාපොරොත්තු. දෙවියන් වහන්සේට ඕනේ අපේ සිත. අපේ සිතින් අපි නිදොස්ව. සිතින් අපි වරද නොකර සිටීම තමයි දෙවියන් වහන්සේ අපේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ තමයි දික්කසාදය. පරණ ගිවිසුමේ දික්කසාදය කරන්න පුළුවන් කියලා මොසෙස් කිව්වා මේ අයගේ සිත දැඩිකම නිසා. හැබැයි යේසුස් වහන්සේ කියනවා දික්කසාද කරනලා තව එක්කෙනෙක් බැන්දොත් එයා කාම මිත්‍යාචාර කරනවායි කියලා. ඒ වගේ තමයි දිවුරුම සහ කතා කිරීම. දිවුරුම් දීම සහ කතා කිරීම. ලෙවි කතාව 19 කියනවා දිවුරුම් කරන්න එපා කියලා. ලෙවි කතාව 19 සහ ගණන් කතාව 32 දිවුරුම් කරන්න එපා කියලා තියෙනවා. හැබැයි මතෙව් 5 යේසුස් වහන්සේ මොනවද කියන්නේ 33 බොරුවට නොදිරව්ව ස්වාමීන් වහන්සේට නුඹේ දිවුරුම් ඉෂ්ට කරවයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. ඉස්සර කියලා තිබේ මෙන්න මේ වගේ. නමුත් මම නුඹලාට කියමි කිසිසේත් නොදිවුරව ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒක ගැන පොළව දෙවියන් වහන්සේගේ පාපුටු බැවින් ඒක ගැනවත් යෙරුසලම මහරජුගේ නුවර බැවින් ඒක ගැනවත් නොදිරවල්ලා දිවුරවල්ලා මෙන්න 37 වෙනි පදය 37 වෙනි පදය නුඹලාගේ වචනය එසේය කියාද නැත කියාද වේවා. දැන් දිවුරුමක් අවශ්‍ය නැහැ. ඔයා බොරු කියනවා නම් තමයි දිවුරුම් කරන්න වෙන්නේ. මම මේ දිවුරලා කියනවා කියලා කියන්නේ මම මීට කලින් බොරුවක් කියපු නිසා. නේද? එහෙම නැත්නම් දැන් දිවුරුමක් කරන්නේ මීට කලින් බොරුවක් කිව්වා. දැන් මම කියන්නේ සත්‍යයි කියන ප්‍රකාශනය. එහෙම තිබීම නෙමෙයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ කතා කිරීම. අපේ කතාව හැමතිස්සෙම සත්‍ය විය යුතුයි. තිබේ නම් තිබේ නැත්නම් නැහැ. එහෙම කතා කරන්න. එසේ නම් එසේය නැතනම් නැත. ඔව් නම් ඔව් නැත්නම් නැහැ. කියලාම අපි කතා කරන අපේ කතා බහම හැමතිස්සෙම සත්‍යයේ විය යුතුයි කියන එක තමයි දෙවියන් වහන්සේ කියන්නේ. ඉතින් මේ අනුග්‍රහය යේසුස් වහන්සේ තුල පැමිණීමේ අනුග්‍රහය ඒ ව්‍යවස්ථාවට වඩා ඉදිරියේ තියෙන්නේ. ඒ වගේ තමයි පලි ගැනීම. නේද? මතෙව් 5:38-39 බලන්න. පරණ ගිවිසුමේ එක නික්මයාම 21 තියෙන්නේ. ඇසට ඇසය දතට දතක් යයි කී බව නුඹලා අසා තිබේ. නේද? එහෙම කියලා තියෙන්නේ. ඇසට ඇසක් කිය දතට දතක් යයි කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි. නපුරු අය සමග පොරට සිටිල්ලා යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවා පන්න.
නේද? මේක තමයි අද අපි කරන්න තියෙන්නේ. ඉස්සර කිව්වේ මොකද්ද? ගැහ ඇසට ඇස, දතට දතට, නේද? අතට අත, කකුලට කකුල. කරපු දේ කරන්න. හැබැයි දැන් කියන්නේ මොකද්ද? පොරට නොසිටිල්ලා. එයත් එක පොරට සිටින්න එපා, නොසිටිල්ලා. එක කම්මුලකට ගැව්වොත් අනිත් කම්මුල හරවා පෙන්නන්න කියලා තමයි කියන්නේ. ඉතින් පරිගැනීමක් ගන්න එපා කියලා තමයි කියන්නේ. ඉතින් පරණ ගීසම ව්‍යවස්ථාව කියලා තිබ්බේ පලි ගන්න කියලා. දැන් කියන්නේ පලි ගන්න එපායි කියලා. ඒ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා. ඉතින් දෙවියන් වහන්සේ අනුග්‍රහය තුළ සමාව දීම තමයි තියෙන්නේ. පලි ගැනීමක් නෙමෙයි. ඒ වගේ තමයි සතුරුකම සහ මිත්‍රකම. මිත්‍රත්වය. සතුරුකම සහ මිත්‍රත්වය. නේද? 43 44. ඒක පරණ ගිවිසුම ලියලා තියෙන්නේ ලෙවි 19. ඉතින් මෙතන කියවොත් තාගේ අසල්වැසියාට ප්‍රේම කරව තාගේ සතුරාට වෛර කරවයි කී බව නුඹලා අසා තිබේ. එහෙම තමයි පරණ ගිවිසුම කියලා තියෙන්නේ. හැබැයි නමුත් මම නුඹලාට කියමි. දැන් මම යේසුස් වහන්සේ පැමිණියාට පස්සේ දැන් තියෙන ප්‍රමීතිය මොකද්ද? නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා. නුඹලාට ප්‍රේම කරන අයට විතරක් නෙමෙයි. නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා. නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාඥා කරපල්ලා. මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නේය. මක්නිසාද උන්වහන්සේ නපුරට ඒක ඕනේ. එතකොට මේ ඊළඟ පදය. 46 වෙනි පදය. නුඹලාට ප්‍රේම කරන්නන්ටම ප්‍රේම කරනවා නම් නුඹලාට කවර විපාකයක්ද? නේද? නුඹලාට ප්‍රේම කරන අයටම නුඹලා ප්‍රේම කරනවා නම් ඒක ඇති වැඩක් මොකද්ද? සුංගම අය කරන්නෝ පවා එසේ නොකරද්ද? ඒ කියන්නේ අනිත් අය සුංගම කරන්නෝ කියලා මෙතන කියන්නේ ඒ කාලයේ සමාජයේ මේ දුෂ්ටයෝ කියලා නැත්තම් පහත් අය කියලා සලකපු අය. ඒ අය පවා එහෙම තමයි කරන්නේ. ඒ අය පවා එහෙම කරනවා නම් Tamanට ප්‍රේම කරන අයට විතරයි ප්‍රේම කරන්නේ. අනිත් අයට වෛර කරනවා. ඉතින් ඒ අයත් ඒව ඉන්නවනම් නුඹලාත් ඒකම කරනවා නම් ප්‍රේම කරන අයට විතරක් ප්‍රේම කරලා වෛර කරන අයට වෛර කරනවා නම් මොකද්ද තියෙන ප්‍රයෝජන? යේසුස් වහන්සේගේ අනුග්‍රහය කියන්නේ ඒක නෙමෙයි. නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරන්න. නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාඥා කරන්න. අන්න ඒක තමයි යේසුස් වහන්සේගේ අනුග්‍රහය අපිට උගන්වලා තියෙන්නේ. මේ සියල්ල තුළ යේසුස් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි සම්පූර්ණව සිටී කියලා. මතෙව් 5:48 අවසානයේ කියන්නේ අන්න ඒකයි. එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් නුඹලා සම්පූර්ණව සිටපල්ලා. කියන්නේ නිකම්ම නීති රීති පිළිපදිනව නෙමෙයි මේක. මේක පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ කොහොමද ඉන්නේ? උන්වහන්සේ කොච්චර සම්පූර්ණද? අන්න ඒ විදියට අපිත් ඉන්න ඕනේ. ඉතින් දෙවියන් වහන්සේගේ ගතිගුණ, ඒ අනුග්‍රහයේ ගතිගුණ, ගති ලක්ෂණ, ඒ සම්පූර්ණකම අපි තුල තියෙන්නට ඕනේ. පරණ ගිවිසුම් ව්‍යවස්ථාව නීති රීති පිළිපදින එකේ නෙමෙයි අපේ ප්‍රයෝජනේ තියෙන්නේ. දෙවියන් වහන්සේ වගේ වීම තමයි දෙවියන් වහන්සේගේ ගති ලක්ෂණ, දෙවියන් වහන්සේගේ ගති ගුණ අපි තුළ තිබීම. උන්වහන්සේ කොහොමද සම්පූර්ණව සිටින්නේ? අන්න ඒ විදිහට අපි සිටීම තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි ව්‍යවස්ථාව පිළිබඳ යේසුස් වහන්සේ අපිට ඉගැන්වූ දේ. එතකොට අපි මේ යේසුස් වහන්සේ අඳුරන්නේ නැති, දෙවියන් වහන්සේ අඳුරන්නේ නැති අනිත් අය වගේ ඇසිරෙන්නේ නැතුව දෙවියන් වහන්සේගේ ගතිගුණ අපි තුළ තියෙන්නට ඕනේ. උන්වහන්සේගේ අනුග්‍රහය අපි තුළ ක්‍රියා කරන්නට අවශ්‍යයි. ඉතින් යේසුස් සහ මෝසෙස් කියන මාතෘකාවෙන් අපි ඉගෙන ගන්න අන්න ඒ දේ. නේද? අනුග්‍රහයටයි අනුග්‍රහය තුළ තමයි අද අපි ඉන්නේ. නීති රීති යටත නෙමෙයි. එතකොට නීති රීති දාලා මේ වැඩ කරන්න බෑ. අපි හැමතිස්සෙම අනුග්‍රහයේ මිනිස්සු හැටියට ජීවත් වෙන්න ඕනේ. කටයුතු කරන්නට ඕනේ. හොඳේද? ප්‍රශ්නයක් තියනවද අහන්න? අපි ඊළඟ සතියේ ඉගෙන ගන්නට යන්නේ යේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්යයන්. ඊළඟ සතියේ අපි ඉගෙන ගන්නට යන්නේ යේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්යයන්. අද දවසේ අපි ඉගෙන ගත්තේ යේසුස් වහන්සේ සහ මෝසෙස් කියලා මාතෘකාව. යේසුස් සහ මෝසෙස් කියලා මාතෘකාවෙන් අද අපි ඉගෙන ගත්තේ
මෝසෙස් තුළින් ව්‍යවස්ථාව ලැබුණා. යේසුස් වහන්සේ තුළින් අනුග්‍රහය පැමිණුණා. ඉතින් මෝසෙස්ගේ ව්‍යවස්ථාවටයි යේසුස් වහන්සේගේ අනුග්‍රහයට තියෙන සංසන්දනයක් අපි කරා වෙනස්කම්. ඒ වගේම යේසුස් වහන්සේ කී තිබෙනා වූ ව්‍යවස්ථාව ගැන යේසුස් වහන්සේ අපිට උගන්වලා තියෙන්නේ මොනවාද? අද අපින් බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ මිනිස්සු විදියට ජීවත් වෙන්නද කියන එක තමයි අපි අද බලාගත්තේ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. තේරුම් නැති දෙයක් තියෙනවද? යලි කියන්න ඕන දෙයක් තියෙනවද? සාමාන්‍ය ඔක්කොම තේරුණු අයටත් ප්‍රශ්නයක් නැහැ. කිසි දෙයක් තේරුම් නැති අයටත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නේද කියන්නේ? ඔක්කොම තේරලා තියෙනවා නම් එතකොට ප්‍රශ්නයක් ඇහෙන්නෙත් නැහැ. ප්‍රශ්නයක් නැගෙන්නෙත් නැහැ. කිසි දෙයක් තේරුම් නැත්තම් එහෙත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේද? දැන් ඔබ මං සලකන්න ඕනේ සියල්ල තේරුම් ගත්ත අය ඇටියටද කිසි දෙයක් තේරුම් නැති අය කෙනෙක් විදියටද කියන එක මන් දන්නේ. හරි ප්‍රශ්නයක් නැත්නම් අද දවසේ අපි අවසන් කරමු. මේක මගේ ගෲප් එකට ජොයින් වෙනවා නම් මේක ස්කෑන් කරන්න එහෙම නැත්නම් මේ ලින්ක් එක ක්ලික් කරන්න එහෙම නැත්නම් මගේ ෆෝන් නම්බරය මෙතන තියෙනවා. ඒකට මෙසේජ් එකක් දාන්න. ඕනම කෙනෙකුට තව එක්කෙනෙක්ව ගෲප් එකට ඇඩ් කරන්න පුළුවන්. එහෙම තමයි ගෲප් එක අදලා තියෙන්නේ. ඒ නිසා තව එක්කෙනෙක් ගෲප් එකට ඇඩ් කරන්න ඕන නම් මටම මෙසේජ් කරන්න ඕනේ. ඔයගොල්ලන්ම ඇඩ් කරලා දාන්න ගෲප් එකට. එහෙම කරන්න පුළුවන්. ඉතින් අද දවසේ කවුද යාඥා කරලා අවසන් කරන්නේ? කවුරු හරි යාඥා කරන්න කරුණාකරලා. ඔව් ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද දවසේ අපි ඉගෙන ගත්තා ඔබ වහන්සේගේ ව්‍යවස්ථාවේ අනුග්‍රහයයි. ඉතින් පියාණනි ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් පියාණනි අපි ස්වාමීන් ඉස්සරේ නීතියට බැඳී සිටියා වගේම ස්වාමිනේ එය බය වුණා. ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් අපි හිතෙන් වුණා ස්වාමීන් වහන්සේ ඒ දේ කරොත් ඔබ වහන්සේගේ පාපයක් ඔබ වහන්සේ ඉදිරියේ ඉතින් ඔබ වහන්සේ සුද්ධව සිටිනවා. යේසුස් වහන්සේ ඒ සුද්ධකම අපිත් පැළඳගෙන ස්වාමීන් වහන්සේ අනුව ගමන් කරන්නට ඔබ වහන්සේ තුල දැන් අපව ශක්තිමත් වී ඔබ වහන්සේ ශක්තිමත් කරන නිසා අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් පියාණන් වහන්සේ ලබන සතියේත් ස්වාමීන් වහන්සේගේ උතුම් වචන ඉගෙන ගන්නට අපි සියලු දෙනාටම ඒ උනන්දුවෙන් ඔබ වහන්සේ එකතු වෙන්න අපව ශක්තිමත් කරන්නට හැකියාව ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ ඉගෙන ගත්තා වූ දේවල් මෙනෙහි කරන්නට අපව ශක්තිමත් කරන්න ටික ඉල්ලා සිටිනවා. ඉතින් දුන්නා මොහොත ගැනත් ඉදිරි දවස් ගැනත් ඔබ වහන්සේට අපගේ සියලු ස්තුතියත් ප්‍රශංසාවත් ගෞරවත් නමස්කාරයත් පුද කරනවා. අපගේම ගැලවුම් කරු වූ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමෙන්. ආමෙන්. thank you brother. එහෙනම් අපි ඊළඟ සතියේ හමු වෙමු. යේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්යයන් ගැන තමයි අපි ඊළඟ සතියේ ඉගෙන ගන්නට යන්නේ. thank you very much. අද දවසේ එකතු වුණාට මේ රෙකෝඩින් මම දානවා YouTube එකේ. පරණ ඒවාත් තියෙනවා YouTube එකේ. කරුණාකරලා ඒවා බලා ගන්න. thank you very much.